welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට මගේ YouTube family එකේ යාළුවෝ හැමෝම වගේ මගේ videos බලන්න අලුතෙන් එකතු වෙන යාළුවෝ හැම කෙනෙක්ම මම ගොඩක් ආදරෙන් මගේ channel එකට එකතු කර ගන්නවා. හුඟ කාලයකට පස්සේ තමයි අලුත් vlog එකක් අරගෙන එන්නේ. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මේ 2025 first vlog එක. ඉතින් අද මම ඔයාලත් එක්ක ඔයාලත් කැමති මාත් කැමති night style vlog එකක් තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. මම හිතනවා අද vlog එකටත් ඔයාලා වෙනද වගේම කැමති වෙයි කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් අද ස්ටඩීස් වලට නම් මගේ ටේබල් එක රෙඩි. මුලින්ම මට කරන්න තියෙන වැඩ ටික to-do list එකක් විදිහට note down කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අද මේ night study vlog එක ඇතුලේ මට කරන්න තියෙන වැඩ ටික. හරි. එහෙනම් මුල්ම වැඩේ මට තියෙනවා අද මුලින්ම මගේ ෆිසික්ස් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් බලන්න. මම දැන් රෙකෝඩින් ගොඩ ගහ ගන්න ඇති හොඳ ළමෙක්. හරිද? මම මේක ලයිව් බලපු ක්ලාස් එකක්. හැබැයි මේ රෙකෝඩින් එක බලන්න හේතුව තමයි මම ඔන්ලයින් ක්ලාස් ඉන්නේ. ඉතින් මේ මාසේ ටියුට් එන චුට්ටක් පරක් වුණා. ඒකින්ද මුල් සතිවල ටියුට් ටික සම්පූර්ණ කරන්න තමයි මම මේ රෙකෝඩින් එක බලන්නේ. ඉගෙන ගත්ත පාඩමක් අයිපාරක් බලද්දී ඒක කොහොමටත්ම අපරාධයක් වෙන්නේ නැනේ. හැබැයි මම මේ රෙකෝඩින් එක මම කලින් ඉගෙන ගත්ත පාඩමක් හින්දා මම මේකේ ස්පීඩ් දාලා තමයි බැලුවේ. එතකොට මගේ වෙලාව නාස්ති වෙන්නෙත් නැහනේ. මට තව වැඩකට ඒ වෙලාව වෙන් කරන්නත් පුළුවන්. ඒ වැඩෙත් හරි. මං රෙකෝඩින් එකත් බලලා මගේ ටියුට් එකත් සම්පූර්ණ කරලා ඉවර කරා. දැන් ටී බ්‍රේක්. ඉතින් අපේ අම්මා මට රසම රස ඉඟුරු තේ එකක් හදලා දුන්නා. මොකද මට මේ දවස්වල පොඩි හෙම්බිරිස්ස ගතියකුත් තියෙනවා. ඉතින් ඉඟුරු හරිම හොඳයි හෙම්බිරිස්සවට. දැන් මම සෙකන්ඩ් ස්ටඩි රවුන්ඩ් එක තමයි පටන් ගන්න හදන්නේ. මේ ස්ටඩි රවුන්ඩ් එක මම වෙන් කරලා තියෙන්නේ බයොලොජි වලට. බයොලොජි වල මට පස්වෙනි පාඩමේ පටක කොටස තමයි පාඩම් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි මේ සතියේ උගන්වපු පාඩම. ඉතින් සතියේ පාඩම පාඩම් කරලා ඒකට නෝට් එකක් හදන්න ඕනේ. ඉතින් ඒ වැඩේ තමයි දැන් මම කරන්න හදන්නේ. මුලින්ම අපි පාඩම කියවලා ඒක හොඳට මතක තියාගෙන ඊළඟ ස්ටෙප් එක විදිහට තමයි නෝට් එක හදන්න ඕනේ. A smile can brighten someone's day. A little help goes a long way. A simple word can heal a heart. Kindness is the perfect place to start. It doesn't take much, it's easy to do. A little kindness comes back to you. Kindness starts with you and me. It's the way the world should be. Helping hands and hearts so true. Making magic in all we do. Kindness starts with you and me. Spreading love for all to see. Every little act, big or small, can make a difference for us all. රෑට ඩිනර් අරගෙන මං ආයෙමත් මගේ වැඩ කරන්න පටන් ගත්තා. මේ වෙලාවේදී මම බයොලොජි වල සෙකන්ඩ් රවුන්ඩ් එක තමයි පාඩම් කරන්න ගත්තේ.
අනිත් විෂයන් දෙකට සාපේක්ෂව මට නම් බයෝ පාඩම් කරන්න තමයි වැඩි වෙලාවක් යන්නේ. ගයිස් මං ගාව තියෙනවා පොඩි කෑමක්. මං ඇත්තටම කිව්වොත් මාරම ආසයි මෙන්න මේ රවුම් මුරුගු කන්න. ඉතින් පොඩ්ඩක් අර එක දිගට පාඩම් කරලා චුට්ටක් මහන්සිනේ. ඒකින් හින්දා මං පොඩි මුරුගු බ්‍රේක් එකක් ගත්තා විනාඩි 2ක විතර. ඉතින් ඒකත් කන ගමන් මං මගේ වැඩ කරන්න අයිත් පටන් ගත්තා. ඉතින් ඔන්න අද දවසට බයොලොජි නම් පාඩම් කරලා ඉවරයි. බයොලොජි පාඩම් කරලා නෝට් ලියලා හරි ඔක්කොම ඉවරයි. නිව්ටන් නියම රෙකෝඩින් එකත් බලලා ඉවරයි. පස්වෙනි පාඩමේ පාඨක කොටස එකත් බලලා ඉවරයි. දැන් වෙලාව 3. ඊළඟට මට කරන්න තියෙන්නේ මම දවස් 4කට කලින් පාඩම් කරපු දිලීර රාජධානියේ නෝට් එක අයපාරක් කියවන්න ඕනේ. ඒක අයපාරක් මතක් කරගන්න, ඒක අයපාරක් කියවන්න ඕනේ. Wake up in a world turning grey. Dust settles but we won't stay. Through the ashes comes the dawn. Hearts pound and we move on. Stumble once but still we stand. Grasping tighter to what's planned. Fading whispers don't define this moment's ours. අද මේ night study log එකේදී මම ඔයාලත් එක්ක කරන්න හිතාගෙන හිටපු වැඩ ටික නම් ඉවරයි. ඉතින් දැන් වෙලාව ආවිල්ලා පේනවා ඔයාලට 3:31යි. 32යි. අද ස්ටඩි ලොග් එකේ මට ගොඩක් වෙලා ගියේ අර බයෝ ටික පාඩම් කරන්න. ඒකට තමයි ගොඩක් වෙලා ගියේ. ඒක හින්දා තමයි අද මේ ස්ටඩි ලොග් එක ඉවර වෙන පරක් වුණේ. ඒක වෙන දවසකට කල් දානවට වැඩිය මට හිතුණා ඒක අදම කරලා ඉවර කරගන්න එක හොඳයි කියලා. හරි. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පල්ලා comment section එකේ comment කරගෙන යන්න. අද වීඩියෝ එක හොඳයි නේද? අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අද වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් ඔයාලව බලන්න අලුත් vlog එකක් කරන් ඉක්මනට වෙන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද? එහෙනම් ගිහින් එන්නම්. Bye.